සංඥාවක් ලබා දෙන සංඥාව තුළ ඔබ ජිල් බෝලය තිදෙනෙක් සිටිනවා මේ තිදෙන අතර දෙදෙනෙක් අතර මාරු කිරීමක් සිදු කරන්න ඕනේ දෙදෙනෙක් අතර මාරු කිරීමක් සිදු කරලා අවසාන කෙනා අපි වට්ටියක් තියලා තියෙනවා මේ වට්ටියට එම ජිල් බෝලය දාන්න ඕනේ ඉතින් අපි බලනවා විනාඩි 2ක් ඇතුළත වැඩිම ජිල් බෝල ප්‍රමාණයක් වට්ටිය තුල තිබෙන කෙනා කවුරුද? එයා තමයි ජයග්‍රහණය කරන ලබන්නේ. ඔන්න හොඳට මතක තබා ගන්න. මේ කණ්ඩායම තමයි ජයග්‍රහණය ඒ වගේම සෙනුර තීක්ෂණ ඒ පුතුණුවන් මතක් කළා. සංජීවයි ඔබතුමා වැසු ආකාරයට උසයි කොටනම කණ්ඩායම හයක් තමයි. අතටම සම්බන්ධී මේ පිළිබඳව බොහෝ තැන්වල අපි කතා බහ කරනවා. හොඳයි සුනන්ද. ඔයාගෙන් වචනයක් ගිලිහි ආවා මේ හොඳට නරකට කියලා. මට එහෙම කියනකොටම කවියක් මතක් වුණා. අපේ පැරණි සමාජයේ තියෙන ලස්සන කවියක් මානෙල් සුවඳමය පුඩමසු පිලි ගඳමය දෙකට එක දිවමය හොඳට නරකට දෙකට කටමය අපිට එකතු වෙලා තිබෙනවා හොඳට නරකට දෙකට කටමය කියන වගන්තිය. මේ වගන්තිය එකතු වුණේ ওই කවියෙන්. එහෙමනම් ජිල් බෝල පාස් කිරීමේ තරඟය දැන් ක්‍රියාත්මකයි. අපේ දියණියන් දෙදෙනෙක් හොඳ තරඟයකට සම්බන්ධ වෙලා සිටින්නේ හොඳ උත්සාහයකින් යුක්තව තරඟ බිමට අවතීර්ණ වෙලා අපට නෑකම් කියාගෙන මේ ස්ථානයට පැමිණි ඒ ප්‍රවිධ දියණියන් දෙදෙනෙක් මනා සංකලනයකින් යුක්තව හොඳ සුසංයෝගයකින් ඒ තිදෙනා තරඟ බිමෙහි අවතීර්ණ වෙලා සිටින ආකාරය අපට දක්නට ලැබෙනවා. අපි බලමු අපේ දමිළ දියණියන්ට අවස්ථාව ජයග්‍රහණය ලබන්නට. එහෙම නැත්නම් අපේ පුරවරේ අපේ සිංහල දරුවන්ට කියන වගේ හොඳ තරගයක් හොඳ සංයමයකින් තමයි මේ තරගයට සහභාගී වෙන්නට ඕනේ. මේ මන් සිටින ප්‍රදේශයේ ඒ කියන්නේ ලිස්සලගහ තිබෙන ප්‍රදේශයේ ජිල් බෝල 10ක් පමණ තබා තිබෙනවා. ඒ ජිල් බෝල ටික අපේ විහාර මන්දිරයේ සමීපයට රැගෙන යන්නට ඕනේ. හැබැයි රැගෙන යන්නට වෙන්නේ සුනන්ද ලේසි පහසු නෑ.
ප්ලාස්ටික් හැන්දක් දීලා තිබෙනවා. ඒ ප්ලාස්ටික් හැන්දෙන් තමයි සාමූහිකව කණ්ඩායමට 3 දෙනෙක් ඉන්නවා. ඒ 3 දෙනා එකතු වෙලා තමයි මේ ක්‍රීඩාව සිදු කරන්න ඕනේ. ඉක්මනින්ම ජිල් බෝල් ටික ගෙනියන කණ්ඩායම තමයි ජයග්‍රහණය ලබන්නේ. ඔව් ඇත්තටම විනාඩි 2ක් වෙනේ කෙටි කාලය හෝරාවක් තමයි ලබා දෙනු ලබන්නේ. ඔවුන්ට ඒ කෙටි කාල හෝරාව තුල මෙම තරගයේ ජයග්‍රහණය ලබන්නේ කවුරුද කියලා බලන්නේ අර වටේට එකතු වෙලා තිබෙන ජිල් බෝල ප්‍රමාණය මතයි. ඉතින් අපි යන අතරතුරේදී ඇට කීයක් තියෙනවද කියලා කියන්න. අපි සුදු පාට ඇට ඉවත් කරනවා. කළු පාට ඇට විතරයි අරගන්නේ. කළු පාට ඇට වලට තමයි ප්‍රමාණයක් ඇට තියෙන්නේ. ඔයාලා බලංගොඩ ඉඳන් දායි පුතේ. මම කියව ගස්ලබු ගෙඩියේ ඉන්න ගස්ලබු ගෙඩිය තව නෑ එම ස්ථානයේ මෙහෙම කරමු. සඳුනි ටිකක් හිතන්න උත්සාහ කරනවා. මොකද ගස්ලබු ගෙඩි කපලා ඇති මේ ඉස්සෙල්ලා ඔය ගස්ලබු ගෙඩියෙන් පුළුවන් රසවත් ආහාර හදන්න. අර මේ ගෘහණියක් හැටියට සඳුනි ගෘහණියක් අපිට දැනගන්න තීක්ෂණ. ඒ කණ්ඩායමත් ඒ වගේම තවත් කණ්ඩායමකට මම ගමන් කරන්නට අවස්ථාව ලබා ගන්න. දැන් මම සිටින්නේ ලිසන ගහේ සමීපේ. හැබැයි ප්‍රසන්න ලේසි පහසු නැහැ තරගය තුල ක්‍රියාත්මක වන්නට. හොඳට සකස් කරලා තිබෙනවා ලිසන ගහ. මේ මොහොතේදී නම් සඳහන් කරපු සියලුම දෙනා ඉක්මනින්ම පැමිණෙන්න ලිසන ගහ සමීපයට. හොඳයි. ඔව් දැන් අපිට දක්න ලැබෙන්නේ මේ ලිසන ගහේ ජරමරේ කිව්වොත් හොඳයි. අපේ ගැමි වචනයක්. මේ ලිසන ගහ ලේසි පහසු නෑ. විශේෂයෙන්ම මේ ලිසන ගහ හදන්න අපේ මිල්රෝයි මහත්මයාගේ අවධානය යොමු වෙන්නට ඇති. මොකද මමත් දන්නවා මම දහම් පාසලේ අවුරුදු 7ක් පමණ ඉගෙනීම් කටයුතු කළා. ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ශීවලී ධර්ම විද්‍යාලය තුල අපි එදා මෙදා තුර මට මතක විදිහට 2001 තමයි මේ විහාරස්ථානය ගොඩනගන්නට කටයුතු කළේ. රබර් කැලයක් තිබුණේ අපිට මතකයි 2001 මගේ මතකයේ නිවැරදි නම් ඒ රබර් කැලය එලිපෙහෙලි කරන්නට අපි පුංචි කාලේ ඉඳලා එතකොට අපි වයසින් ගොඩක් පොඩි. ඉතින් අපි ඒ කාලේ ඇවිල්ලා උදව් පදා වුණා. ඒ දක්වා කාලවකවානුව තුල වසර 20කට වැඩි කාලයක් තුල අපි මේ විහාරස්ථානයේ සමග සම්බන්ධ වෙලා සිටිනවා. සෑහෙන ප්‍රමාණයක් අවුරුදු උත්සව ඉස්සසිත කළා. ඒ තුල මේ බක්මහවුලේ සුවිශේෂී අංගයක් වශයෙන් මේ ලිසන ගහේ තරගය අප හඳුන්වා දෙන්නට කැමතියි. මිල්රෝයි මහත්මයා අපි සම්බන්ධ වෙලා මේ ලිසන ගහ සකස් කළේ ඒ දවස්වල ඉතාමත්ම සුවිශේෂී ලෙස. අද විශේෂයෙන්ම ලිසන ගහ සකස් කරලා තිබෙනවා කියලා අපිට පේනවා. ඉතින් ලේසි පහසු නෑ තරගය නිමාවක් දකින්නට සඳුනි නංගි. ඔව්වයි පෙනුමට නම් ලිසන ගහ ලොකුසක් නෑ. ඒ උනාට ග්‍රීස් ගොඩක් තියෙනවා. ලොකු වෙහසක් දරන්න සිද්ධ වෙයි නේද? මට මතක් වෙනවා එක අවුරුද්දක දෙකක අපි මිනිරණුත් ආලේප කළා. මට හිතෙනවා මේ ලිසන ගහටත් මිනිරන් එහෙම සම්බන්ධ කරලා තියෙනවාද කියලා. එහෙම වුණොත් ලේසි පහසු නෑ ලිසන ගහ තරණය කරන්නට. අභියෝග ජය ගන්න මහන්සි වෙන්න ඕනේ, උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒ වගේම ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. මේවා අපේ ජීවිතවලට හොඳ ආදර්ශ, හොඳ පාඩම්. ඉතින් ග්‍රහය ලබා දීලා තිබෙන්නේ වෙනුවෙනුන් සංගීත පුදු තරගය පැවැත්වනු ලබනවා. ජනගායනා තරග ගණනාවක් තිබෙනවා. ඒ වගේම බැලුම් නැටීමේ තරගය, බැලුම් ඩාන්ස් තරගය, ඒ වගේම මෙම තරගත් පවත්වන වග අපේ වැඩිහිටි පිරිසට මතක් කර සිටිනවා. ඔබ වක්මහා උළෙලට සහභාගී නොවී සිටින්නට එපා. මොකද ඔබ සිතාවි අපට තරගයක් මේ වක්මහා උළෙල තුල නොමැති වේවි කියලා. නමුත් ඔන්න ඔබට තරගයක් සංවිධානය කරලා තිබෙනවා. වයස අවුරුදු 60න් ඉහළ පිරිමි අයත් ගැහැණු අයත් වෙනුවෙන් පවත්වන තරගයක් තමයි සංවිධානය කරලා තිබෙන්නේ. නැවතත් මතක් කරන්නට කැමතියි ජනගායට කලින් ජනගායනා සඳහා නම ලබා දෙන්න. ඒ අතරතුරේදී මතක් කරනවා සැඟවුණු මල තරග ඔන්න කාර්යාලයෙන් ඔබට පුළුවන් රුපියල් 20ක ටිකට් පතක් අරගෙන මෙම තරගවලට සහභාගී වන්නට. රුපියල් 20ක ටිකට් පතක් අරගෙන
මේ තරග සංවිධානය කරලා තිබෙන්නේ. ඉතින් ගෞරවනීය විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍යපාද ශාස්ත්‍රපති රාසකල සීවලී ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුදැනුම අනුශාසනාව අනුග්‍රහය දායකත්වයේ තුල තමයි මේ කටයුතු නිසියාකාරයෙන් කළමනාකරණය කරගනිමින් නිසියාකාරයෙන් සංවිධානය ශක්තිය එකතු කරගනිමින් මේ කටයුතු ඔබට ගෙන දෙන්නට අරගෙන දෙන්නට කටයුතු සූදානම් කරලා තිබෙන්නේ. ඉතින් සංස්කෘතික දායකත්වය සංස්කෘතියට මුල් තැන ලබා දෙමින් තමයි මේ සියලුම දේ ඔබට අරගෙන දීලා තිබෙන්නේ. එහෙම නේද? ඔව් අයියේ සංස්කෘතිකාංග තුලින් අපේ දරුවන්ගේ ආකල්ප වර්ධනය කරන්න මේ තරග අපිට ලොකු ආදර්ශයක්. අපේ දුවදරුවෝ ක්‍රීඩාවල නිරත වෙලා සිටින ඇසිල්ලේ අපි තවත් ලස්සන කවියකින් අපේ ජීවිත යථාර්ථය පසක් කරගන්නට සූදානම්. අනිල් මහත්මයාට අප මතක් කරනවා පොඩ්ඩක්